වැඩ කටයුතු ටික කරගන්න කියලා. ඉතින් මෙන්න මේ prompt එක ඔයා copy කරගන්න. copy කරගත්තාන් පස්සේ ඔයාලට පුළුවන් AI use කරලා මෙන්න මේකේ image එක generate කරගන්න. ඉතින් මෙතන තියෙනවා Piclumen කියලා ඔයාලට බලා ගන්න පුළුවන් site එක තියෙනවා මේ AI site එකක්. ඉතින් මෙන්න මේකේ create කියන තැනට ඔයාලා යන්න. create කියන තැනට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා click to generate button to start creating කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා generate කියලා බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක පෙන්නන්නම්. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට කියනවා මේක ෆ්‍රී ඔයාලට දවස් 30ක් වගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනින් paste කරනවා. ඊට පස්සේ paste කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා enter submit the task කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් image වගේක් generate වෙනවා මේ generating fast කියලා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ image ටික generate වෙනවා. ඉතින් අපි බලමු අපිට image එක කොයි වගේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ image එක generate වෙනවා. මේ image එක ඔයාලට download කරගන්න පුළුවන්. please wait as the download කියලා මෙන්න මේ විදිහට image එක download වුණා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි යන්න ඕනේ අපේ මේකේ වීඩියෝ එක හදාගන්න site එකට. ඉතින් මෙන්න මේක වීඩියෝ එක හදාගන්න site එක කොහොමද කියලා අපි බලමු. ඉතින් ඒකට අපි use කරන්නේ Harley AI කියන site එක. ඉතින් මම පෙන්නන්නම් මේ site එක කොහොමද කියලා ඔයාලට. AI කියන site එකට ආවම පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන site එක. ඉතින් මෙතනදී ඔයාලට points වගේක් දෙනවා ඒගොල්ලෝ. ඒ points වලින් ඔයාලට වැඩ කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මට මෙතනදී පෙබරවාරි 24 වෙනිදා credits 980ක් වැඩිපුර හම්බෙලා තියෙනවා. මේක හොඳට වැඩ කටයුතු කරොත් ඒගොල්ලෝ free ලබා දෙනවා. ඉතින් මෙතන create කියලා icon එකක් තියෙනවා. මෙන්න මේ create කියන icon එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් image එක add කරන්න තියෙනවා. මෙතන image එක add කරන්න නම් ඔයා download කරගත්ත image එක add කරන්න. මම මේ විදිහට ඒක add කරනවා. add කරාන් පස්සේ ඔයාලට අවශ්‍ය වෙන්නේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා මෙතනින් type කරන්න තියෙන මෙන්න මේ පල්ලෙහා තියෙන කොටු ඇතුලේ. ඉතින් තාම ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නනවා මෙතනදී අපිට ඕනේ කැට් කෙනෙක් මාළු අල්ලනවා වගේ වීඩියෝ ගන්න. ඉතින් මම මෙතනදී සාමාන්‍ය කියන්නේ ජෙනරලි නිකම්ම ඔයාලට මේක පෙන්වන්න ඕනේ. හින්දා මම පෙන්නන්නම් මෙතන කැට් ෆිෂින් කියලා type කරලා. ඉතින් මෙන්න මෙතනින් මේ කැට් ෆිෂින් කියන එක උඩ ක්ලික් කළා ඔයාලට මේක paste කරන්න පුළුවන්. paste කළා මෙන්න මෙතන තියෙන ඔයාලට මීට වඩා ඇඩ්වාන්ස් දෙයක් ඕන නම් ඒක type කරන්න පුළුවන්. මෙතන type කළා මෙන්න මෙතන තියෙන බටන් එක උඩ ඔයා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාන් පස්සේ මෙතන වීඩියෝ එකක් generate වෙනවා. ඉතින් මම දැනට මෙතන වෙන වීඩියෝ එකක් generate වෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මෙතන වීඩියෝ එක generate වුණාන් පස්සේ කොහොමද ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මට ජෙනරේට් වෙලා ආපු වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහේ වීඩියෝ මේක මේ normal තප්පර 6කවත් නැති වීඩියෝ එකක්. මෙන්න මේකයි තප්පර 6ක්වත් නැහැ. මේකේ